කියන මොන වගේ ගෑණියෙක්ද කියලා. ඔය මිනිහ විශ්වාස කරේ නෑනේ. ඒත් ඒ සර් විශ්වාස කරත් නැතත් දැන් මිස්ටර් ප්‍රශ්නයක් නෑනේ. මොකද මිස් දැන් නිදහස් වෙලා ඉන්නේ යාගෙන්. මට යාගේ නිදහස් වුණාට පුදුම තරහක් තාම තියෙනවා. අනේ කසුමු. කේෂි ආයෙත් ආවොත් මට පොඩ්ඩක් කියන්න. හරි මිස්. ඔබ සුළු දෙයක් නේ. මිස් ටීවී එකෙන් බලාගෙන ඉන්නවා. මිස්ටර් පරක්කුත් වෙනවනේ. මට ආසයවත් එක කතා කර කර ඉන්න. ඒ හරියට පරක් වෙනවා. මිස්ගේ අකමැත්තක් නැත්තම් මොනවා හරි බීලා යමුද? හරි. මම එනම් ටීවී එක යවලා එනවා.